එක දිගේ නගින්නත් පුළුවන් නේ. වහලට නගින්න පුළුවන්ද කියලා බැලුවා දැල්ලේ. तू समझा? हाँ नहीं तू समझा नहीं. ඔයාලට පෙන්නන්න පොඩි දෙයක් තියෙනවා. සමහර වෙලාවට ඔයාලගේ වහලවල වල මේ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. පහත අංකයට දැම්ම මැසේජ් කරන්න ඔබේ වීඩියෝස් පරිපූර්ණවම අඩුම මිලට අපි සනා ආර්ට් වෙතින් එඩිට් කරගන්න. මෙන්න මෙතන ලීය පොඩ්ඩක් බලන්නකො. ඔන්න ඔය ලී සෙට් එක. ඔයාලට පේනවද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍ය මේ ලීය අඟල් දෙකක් තුනක් විතර වගේ පාත් වෙලා තියෙනවා දැනට. ඒ කියන්නේ අපි වහලවල් ගහද්දී සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ වගේ ලොකු ලී දාලා ඉවරලා මේවා කරද්දී අපි බඩු මේ වගේ බඩු ඒ කියන්නේ ඌමනා කරන ලී එහෙම පාවිච්චි කරනකොට දැන් අපි ලී වහලයක් නෙමෙයි කරන්නේ අපි කරන්නේ යකඩ වහලවල්. සාමාන්‍යයෙන් ඔය දැන් ලී වහලවල් කරන අයට කියන්නේ ඒ කියන්නේ වහලයක් අරගෙන ඉවරලා බරාණුව ඒ වගේ ඉස්සෙල්ලාම ඒවා අපි තේරුම් ගන්නවා. දැන් මේ මෙතන මුදුනට දාලා තියෙනවා ගොඩක් බර ලීය. ඒ බර ලීය දාපුවාම ඒ ලීයට සමානව ලීයක් එන්න ඕනේ මෙතනට. දැන් ඒකේ ප්‍රශ්නේ තමයි වෙලා තියෙන්නේ. මේක වහලට නැග්ගොත් එහෙම සමහර වෙලාවට තවත් පාත් වෙනවා. අර මෙතන මේ ලීයට සමාන ලීය මේවට දෙන්න ඕනේ. ඔව් අඩුම ගානේ දැන් මේකේ ලොකු ලීයක් නේ උඩ ගිහිල්ලා තියෙන්නේ. මේ මුළු වහලෙම බර වැටෙන්නේ මේ ලීයට. මේ ලී සෙට් එකටම බර වැටෙන හින්දා එයාලා හරියටම තීරණය කරන්න බැරි වෙලා තියෙනවා මේ ඒ කියන්නේ ගැළපෙන ලීය ඒ කියන්නේ තේරුම් ගන්න බැරි වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නේ හින්දා මේ ලීය දැන් පාත් වෙලා තියෙනවා. දැන් මේ වහලේ ගහලා මාසයක් විතර වගේ ඇති. දැන් එයාලා කිව්වේ මාසයක් විතරලු. එච්චර අඩු ආයකට මේ අඩු කාලයකට බැහැලා. දැන් මේකේ අවසානට ප්‍රශ්නේ මොකද්ද දන්නවද වෙන්නේ? මේක ටික පාත් වෙලා අවුරුද්දක් විතර වගේ යද්දී මේ ලීය මෙහෙම පෙරලෙනවා. හරි? මේ ලීය මෙහෙම පෙරලෙනවා. පෙරළුණාට පස්සේ මේකේ මේ දාලා තියෙන ලීය අඟල් 4යි පළල. ඒ කියන්නේ ඝනකම අඟල් 4යි මේ පළල අඟල් 2ක් වගේ තියෙනවා. එතකොට මේක කැරකෙද්දී ලීයේ අඟල් 2 පැත්තට තමයි වැටෙන්නේ. එතකොට කෙලීම වහලේ පාත් වෙනවා. සමහර වෙලාවට මේ ඔයාලා චුට්ටක් බලන්න ඔයාලගේ වහලවලුත් ඒ වගේ ප්‍රශ්න වෙලා තියෙනවද කියලා. සාමාන්‍යයෙන් ඔය වගේ දී පාත් වෙලා තියෙනවද කියලා ඉවරලා. සමහර වෙලාවට ඇති නේද? ඒ වගේ පාත් වෙලා ඇතිනේ. ඒකට එහෙනම් ඉතින් මේ ඔක්කොම කට්ටියම එක වෙලා ඉතින් උඹෑ කියන්න තමයි තියෙන්නේ. නේ? වහලවල් හදන කට්ටියයි වහලවල් දෙන කට්ටියයි කට්ටිය දෙක වෙලා එහෙනම් උඹෑ කියන්නේ බලන්න තව කට්ටියගේ ওই වහලවල් ඔය දැකලා නැතුව ඇති තාමත් ඒ ලී පාත් වෙලා තියෙන කට්ටිය බලන්න ඔයාලගේ වහලේ පාත් වෙලා තියෙනවනේ ආපහු සැරයක් කට්ටිය දෙක වෙලා උඹෑ කියන්නේ මේ හරි දැන් අපි මෙහෙමයි දැන් මේ වහල ගැන කියන්නේ නෙමෙයි අපි ආවේ. දැන් මේ ගොඩනැගිල්ලේ අපි දැල් ගහන්න ආවේ. හරි. නමුත් එයාලට අපි කිව්වා මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ වහලේ පාත් වෙනවා. මේ පාත් වෙලා ඉවරලා මේක යම් කිසි කාලයකදී කඩාගෙන වැටෙන්නත් පුළුවන්. මොකද දැන් උතුරු මැද පළාතේ අගෝස්තු මාසේ වගේ වෙද්දී අගෝස්තු මාස වලින් පස්සේ වහිනවා. වැස්සට පස්සේ මේ ඇස්බෙස්ටෝස් ෂීට් වල තව බර වැඩි වෙනවා. තව බර වැඩි වුණාට පස්සේ නීලා තව පාත් වෙනවා. ඒකින්ද අපි විකල්පයක් මෙයාට දීලා තියෙනවා. දැන් යාලා එකඟයි ඒකට. අපි දැන් කරනවා මේකට හෙඩ්ලයින් එකක් හරි බොක්ස් බාර් එකක් හරි මෙතනින් දාන්න. මේ දිගට දාන්න. දාලා හිල් 4ක් ඉදලා ඉවරලා නට් ඇන්ඩ් බෝල්ට් එක දානවා මේකට. එතකොට මේ ප්‍රශ්නේ හරි. right. හරි මගේ වීඩියෝ බලන තව ඒ කියන්නේ ගොඩක් වෙල්ඩින් යාළුවෝ ගොඩක් ඇතිනේ. ඒකෙන් හින්දා මම අද හිතුවා මේ ගේට්ටුවක් අපිට හම්බුණා. ගේට්ටුවේ මුළු පරස් හරින්නේ කොහොමද? එතකොට ඇඹරුම් නැති කරන්නේ කොහොමද කියලා ඉවරලා අපි චුට්ටක් අද දැනුවත් කරන්න කියලා හිතුවා. සංදේශ දැන් මේ එහෙමයි. දැන් මේකේ සංදේශ නෙමෙයි මම සන. සන.
සනා පුතා. right. සනා පුතා දැන් මෙහෙමයි. ඉස්සෙල්ලාම දැන් අපි මේ කපුපු අපින්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩාක් දික් වෙන හින්දා අපි මේක කොටසක් ඒ කියන්නේ අපිට උමනා වෙලා තින්නේ අද උමනා වෙලා තින්නේ ඒ කියන්නේ ගේට්ටුවක මුළු පරස් යවන තාලේ ඇඹරුම නැති කරන තාලේ තමයි අපිට මේක කියා දෙන්න ඕන වෙලා තියෙන්නේ. මොකද මගේ channel එක බලන ගොඩක් වෙල්ඩර්ස්ලා ඇති ඒ කට්ටිය පොඩි දැනුවත් කිරීමක් හැටියට තමයි මේක යන්නේ. right. අපි ගේට්ටුවක මුළු පරස් අරින්නේ මෙන්න මෙහෙම. හරි. මේ මුල්ලේ ඉඳන් මේ මුල්ලේ මුල්ලට මේකේ දුර ප්‍රමාණය ගන්නවා. ඊට පස්සේ අනිත් මුල්ලයි ඒ මුළු දෙක අතර පරතරය බලනවා මේ මුල්ලේ මුල්ලට සමාන ඒ කියන්නේ දෙපැත්තම සමාන වෙන්න ඕනේ. හරි ගන්නකො. වයර් එක යටින් එන්න ඕනේ. පොඩි ඇදයක් හරි තිබ්බොත් එහෙම මේ මුළු පරස් වෙනස් වෙනවා. ටේප් එක ගෙලින් තියෙන්න ඕනේ. right මට ආවේ 122මාර දෙපැත්තම අපි අරගෙන තියෙන්නේ. ඊට කලින් මම මුළු පරස් ඇරියා. අර ඔයාලට පෙන්වන්න ඕන හින්දා තමයි ආපහු මැනලා ඉවරලා පෙන්වන්නේ. right. දැන් මේකේ අපි මුළු පරස් ඇරලා තින්නේ. දැන් මේකේ ඇඹරුමක් ගියොත් එහෙම ගේට්ටු දෙක මෙහෙම ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට ගේට්ටු දෙකක් දාද්දී මෙන්න මෙහෙම පියන් දෙක වහපුවාම මෙන්න මේ බට දෙක නිකන් මෙන්න මෙහෙම එකක් එළියට පැනලා මෙන්න මේ විදිහට වගේ තියෙන්නේ. ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට. අන්න ඒ ප්‍රශ්නේ මතුවෙන්නේ ගේට්ටු දෙක ළඹ කරද්දී එතකොට මේසම් භාෂාව ඇවිල්ලා එයාට අදාළ නැහැ මේ ගේට්ටු දෙක කොහොමද තියෙන්නේ කියලා එයාට ඕනේ ළඹ කරන්න. මොකද එයාගේ ප්‍රශ්නේ ගැලවෙන්න එපා. එයා කණු දෙකට තියලා අපේ ගේට්ටුව ළඹ කරනවා. නිකන් හරි මේකේ ඇඹරුමක් තිබ්බොත් මෙන්න මේ ප්‍රශ්නේ එනවා. මේ බොක්ස් බාර් පියන් දෙක මෙහෙම වැව්වට පස්සේ මෙන්න මෙහෙම පැනලා එනවා. ඔයාලා දැකලා ඇති සමහර ගේට්ටු වල තියෙන හැම. ඉතින් ඒක නැති කරගන්න නම් අපි මේ ගේට්ටුවේ ඇඹරුම් නැති කරගන්න. එතකොට මේ විදිහට රාමුව ගහලා අපි සාමාන්‍යයෙන් එහා පැත්තේ බටේ මම සමහර වීඩියෝ වල මම එහෙම පෙන්නලා කියලා තියෙනවා මේ වගේ අපි ඒ කියන්නේ ලෙවල් බලද්දී මෙහෙම ඇහැට අපි බලනවා කියලා. මේ විදිහට එහා පැත්තේ බටේ අරගෙන දැන් එහා පැත්තේ බටේ මේ පැත්තේ බටේ සමානව තියනවාද කියලා අපි බලන්න ඕනේ. එතකොට අපි මේ විදිහට තමයි රාමුව ගැහුවා රාමුව ගහලා ඉවරලා මෙහෙම බලන දෙක සමාන්තරව තියනවාද කියලා. ඒ විදිහට තමයි අපි ඒ කියන්නේ ඇඹරුමක් නැති කරගන්නේ ගේට්ටුවේ. අපි මේ අපිට මේ හම්බෙලා තියෙන එක පොඩ්ඩක් සරල ගේට්ටුවක්. ඒ කියන්නේ මේකේ තියෙන්නේ බොක්ස් බාර් වලින් විතරක් නිකන් බට බෙදලා මේ වගේ දැන් අපිට කිව්වේ අඟල් 6න් 6ට පරතරය තියලා ඉවරලා මේ වගේ බට ටිකක් පාසලා දෙන්න කියලා. මේක අර වත්තකට හදන ගේට්ටුව. ගෙදරකට හදන එකක් නෙමෙයි. right ඔයාලට තේරෙන්නේ නැති මං හිතන්නේ ඒ කියන්නේ මුළු පරස් අරින්නේ ඇඹරුම හදන්නේ ගේට්ටුවක හදන්නේ නැති මොකද මම සමහර ඒ අර අපි හදන දේවල් කිව්වට සමහර වෙලාවට ඒ කියන්නේ කරන සිස්ටම් එහෙම සමහර තැන්වලදී අපි කියා දීලා නැහැ. ඒ කියන්නේ අපි වීඩියෝ වෙනස් ආකාරයෙන් එක වීඩියෝ වෙනස් ආකාරයෙන් යන්නේ. ඉතින් ඒ කියන්නේ හැමෝම දැනුවත් කරන විදිහට තමයි අපි මේ වීඩියෝ දාන්නේ. මොකද වැඩක් කරද්දී ඒ කියන්නේ මගේ වීඩියෝ බලන්නේ ඒ කියන්නේ වෙල්ඩර්ස්ලා පමණක් නෙමෙයි. ඒ කියන්නේ ගෙවල් වල කට්ටිය බලනවා. ඉතින් ඒ වගේ කට්ටිය බලද්දී ඒ කට්ටියත් අපි දැනුවත් කරන්න ඕනේ. එතකොට මොකද වැඩක් බාර දෙද්දී එයාලා දැනුවත් වෙලා ඉද්දින් කාටවත් වරද්දන්න බෑ. වාස්තවත් ඒවා වරද්දන්න බෑ. ඒක හින්දා තමයි යම් කිසි විදියකින් ඒ කියන්නේ හැමෝටම තේරෙන විදිහට අපි පොඩි දැනුවත් කිරීම කරන්නේ. right එහෙනම් අපි වැඩ කරන්නන්නේ. වැඩ කරමුනේ. කරමුනේ. okay. right. මේක ඉවරයිනේ. ඉවරයිනේ. ඇතිනේ.
තවත් බලන්න තවත් බලන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු ඈ.